මේ තියෙනවා චාර්ජ් එක ගහද්දි තමයි account එක ගියේ ටික් හරිද? ටික්ටොක් එකේ ලයිව් එක අච්චර බං හරිද ස්පීඩ් හැක් එහෙම මචං කෆීර් කරගෙන හැක්කු වෙන්නේ. උන් බෑන්ඩ් වෙන්නේ නැහැ බං හරිද? උන් බෑන්ඩ් වෙන්නේ නැහැ මේ පාඩුවේ ගහන අපිව තමයි මචං යවන්නේ බං. දැන් අම්බෝ ගොඩක් උන්ට හොඳ චූන් නැති හොඳ ආතල් ඇති ඈ. ස්ක්‍රීන්ෂොට් එක දැම්ම මේ මම කෝල් එකේ ඌ කම්පියුටර් එකෙන් ගන්නේ මගේ පපුව හෝස් ගාලා ගියා බං හරිද සිරාම කතාව මේ තියෙන RJ ගහන version එක හරිද මේ මම ප්ලේ කරනවා ආයේ මේ account එක ළමයි ඔයාලට ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි මොකද බං මං account එකට ආදරෙයි මට ළමයි මේ ලයිව් එකේ ඉන්ට්‍රෝ එක දාලානේ තිබ්බේ ඉන්ට්‍රෝ එක ගිහිල්ලා නතර වෙලා තියෙනවා දැන් දැක්කේ අඩේ මේ මොකක් හරි මගේ account එකේ ජල්තරියක් තියෙනවා කියන්නේ බං එක්කෝ මේ ගරීන එකෙන් එක්කෝ බග් ගලා මේ මං අයියෝ ප්ලග් එක ගහලා නැද්ද? ගහලා තියෙන්නේ. තප්පරයක් දෙන්න ළමයි අයියා. පට්ට අවුල බං ගහන එක නතර කරා රීජන් බලපන් ඉතින් පොයින්ට් එක ගන්නමයි මේ ගහන එක නතර කරා කියන්නේ ඉතින් වැඩක් නැහැ නේ බං. ඇත්තටම තේරුම් නැහැ. මේ හැක් ගහන උන්ව මචං ගරීනට අල්ල ගන්න බෑ. හරිද? හැක් ගහන උන්ව මචං ගරීනට අල්ල ගන්න බෑ මේ කොහෙවත් ඉන්න අහිංසක අපිට නම් මචං කෙලින්න එනවා. වැඩක් නැහැ කතා කරලා ඉතින් ඒව ගැන. මොනවා කරන්නද බයි ඉතින්? අප්පිරියයි බං. අර අච්චර බං හරිද ස්පීඩ් හැක් එහෙම මචං කෆීර් කරගෙන හැක්කු වෙන්නේ. උන් බෑන්ඩ් වෙන්නේ නැහැ බං හරිද? උන් බෑන්ඩ් වෙන්නේ නැහැ මේ පාඩුවේ ගහන අපිව තමයි මචං යවන්නේ බං. ලයිව් එක කරකිනවා. වෙන්න විදියක් නැහැ බං. වෙන්න විදියක් නැහැ. මම විස්තරේ කියන්නම් චූට්ටක් ඉඳහන් ඈ. මම විස්තරේ කියන්න හොඳ ඩිස් ඇවිල්ලාද කියලා රොම් බලන්න. අප්පිරියයි බං පායනවා. බලපන් මේ රීජන් මේ ඉසුරු ඉන්නවනේ අඩව අප්පිරියයි ඔය සිරාවට මේ පායනවා ඈ. මම ලයිව් එක දාලා තියෙන්නේ බං. ලයිව් එක බලන්න දැන් මොකද්ද? ආර්ජේලා කවුරුත් පැනල් ගහලා නෙමෙයි ඕම ඉදපන්කෝ දැන් ඔය ආර්ජේලා පැනල් අරූපකා පැනල් මේකා පැනල් කියන උන්ට මම දැන් ඔක්කොම විස්තර කියන්න ඇමිනේෂන් වෙන්න ආර්ජේ පැනල් වේස් නෑ නේද? අවුලක් නෑනේ. දරුවෝ බලන්න ලයිව් එක අවුලක් නැද්ද කියලා. මේ මම ලයිව් එක බලන්න ඉන්නේ බං මේ අපූර්වට යනවා නේද? නෑ ලැග් වෙන සීන් එකක් තියෙනවනේ. ඔව් ඕම ඉන්න පොඩ්ඩක් බලන්න හෙල්ත් එක කොහොමද කියලා. ආඩ හෙල්ත් එකත් නෑ ඔහොම. දැන් අවුලක් නෑ. එක්සලන්ට් වැටලා තියෙන්නේ. බලමු මොකක්ද ESA කියලා. දැන් හරි ගියා නේද? ආයෙක තමයි එක්සලන්ට් කනෙක්ෂන් එක එක්සලන්ට් වුණා. මොකක් හරි කනෙක්ෂන් ඩ්‍රොප් එකක් වුණා. හූ මම උඹලාට වෙච්ච විස්තරේ ඔක්කොම කියන්න කවුරුත් බම account එකේ පැනල් ගහන්නවත් මුකුත් කතන්දරයන් අඩේ මේ TikTok එකේ live එක යනවාද කියලා පොඩ්ඩක් බලන්න. මකුල මේ එපා වෙනවා මටමයි බං ආතල් දෙන්නේ. දැන් අම්බෝ ගොඩක් උන්ට හොඳ චූන් නැති හොඳ ආතල් ඇති ඈ. අඩේ මිලේට කවුලක් නෙමෙයි උඹලට ඒක තමයි මම පෙන්වන්න යන්නේ හරිද? මේ මේලේට එක අවුලක් නෑ බං. ඉතින් ගරීන එකෙන් ඉල්ලලා තිබ්බා මේලේට version එකක් දුන්නා බා. හරිද? ඉතින් මම උඹලට share එක දාන්න. මේ තියෙනවා charge එක ගහද්දි තමයි account එක ගියා හරිද? ටික්ටොක් එකේ ලයිව් එක පෙන්වන්නේ මේ කොහොමද අපි උඩට? ඒ විසාඩ් මියුට් දාගෙන ඉඳවා.
මේ තියෙන ආර්ජේ බං මේ කවුන්ට් එක ප්ලේ කර කර ඉද්දි මේ කවුද අපේ මෙයාගේ ලයිව් එකේ කවුද බ්‍රෝකන් නේ බා හිටියලා ඇහෙන්නේ නැද්ද ඕ බ්‍රෝගන් උඹත් හිටියද ප්ලේ කර කර ඕ මාත්තිට කවුරුවරුද බං ප්ලේ කරේ උඹයි බ්‍රෝකනුයි මගේ කවුන්ට් එක ආර්ජේ බ්‍රෝගනුයි ඇල්පයි අල්ෆයි ආර්ජේ වෙනදා ගහන ස්කොඩ් එකම තමයි හරිද මේ ආර්ජේ මට ඒ වෙලේම කෝල් එකක් ගහලා මේ ස්ක්‍රීන්ෂොට් එක දැම්මා මේ මම කෝල් එකේ ඌ කම්පියුටර් එකෙන් ගන්නේ මගේ පපුව හෝස් ගාලා ගියා බං හරිද සිරාම කතාව මේ තියෙන ආර්ජේ ගහන වර්ෂන් එක හරිද මේ ලේටස්ට් එක ගහන්නේ 5.22යි 55යි 1909 P64 හරිද ඕක තමයි බං මගෙත් තියෙන්නේ ඔයිට වැඩිය ලේටස්ට් හරි පොඩ්ඩක් පරණයි හරි මගේ හින්දපන් මගෙත් බලන්න අඩේ උඹලට විස්තරේ කියනකන් චුට්ටක් ඉඳහන් චුට්ටක් ඔක්කොම කියන්න දුක් වෙන්න දෙයක් නැහැ හරිද දුක් වෙන්න දෙයක් නැහැ මේ තියෙන්නේ මම ගහන්නේ 5.22යි 55යි 1007 P64 හරිද ඌ ඒ කියන්නේ මේ මෙතන ඔය ලේටස් ඔව් මේ ලේටස්ට් ඌ ගහන්නේ ලේටස්ට් එක නෑ මගේ එක ලේටස්ට් එක හරිද මේ එතනින් එහාට අප්ඩේට් යන්න මේ RJ මේ ලේට එක අප්ඩේට් කරලා 5 එකෙන් ගහන්නේ අලුතෙන් Windows උත් ගහලා කිසිම දෙයක් නැතුව මේ ගහන්නේ බං හරිද RJ ද බං ආයේ කවුද RJ ඔබ ගැහුවානේ ජරාවක් ඇත්තේ RJ අඩු පාරක් ගැව්ව සොදු අය ආයේ නෑ විදෙන්නම ගහලා තියෙනවානේ අර මොකක්ද බ්‍රෝ ගෲප් එක මොකක්ද RJ කරන්න කියෝ මේ මොකක්ද මූ ගහන්නේ එමුලේටර් එක මේ ලේටස්ට් එමුලේටර් එක ගහන්න RJ මූ මට ස්ක්‍රීන්ෂොට් එකේ උප වෙලේ මචං පපුව හෝස් ගාලා ගියා හරිද එකවුන්ට් එක මචං අරද අම්බෝ ඒ ගොඩක් උන් බයිනවා මචං දෙයක් කියන්න කලින් අර ගණිකාවෝ වගේ ඇවිල්ලා මචං බලාගෙන ඉඳලා ගොන් කතා කමෙන්ට් දාන්න එපා කියන්න කලින් තාම කියලා ඉවර වෙන්න දියා මගේ account එකේ මොකක් හරි බග් කේස් එකක් තියෙනවා හරිද මේ සස්පෙන්ඩඩ් කියලා වැටුණාට පස්සේ මචං මම ලොග් වුණා account එකට හරිද හොඳ වැඩේ ලොල්ලටලු අම්මෝ සතුට ඔහොම ඉදපන් කියලා ඉවරනකම් ඔහොම ඉදපන් කියලා ඉවරනකම් අනේ කුණු හරප දාන්න එපා බං 3rd year anniversary තියෙන ලොල්ලෝ බං ඇත්තට 3rd year anniversary තියෙන ලොල්ලෝ කුණු හරප දාන්න එපා බං අවුරුදු 3ක් ඉඳන් ෆලෝ කරලා උඹලා කැමති හින්දා උඹලා ආස හින්දානේ ෆලෝ කරේ දැන් ආස නැත්තම් මචං අන්ෆලෝ කරලා යමන්කෝ අවුරුදු 3කට පස්සේ රැන්ඩම්ලි ලයිව් එක හම්බුනේ. කලින් ඉන්න තැනට වඩා තැනක ඉන්න සතුටුයි. අපිව මතකද? චානක දිල්ෂාන් ඉන්න වලන් රත්තරනේ. අඩ ආදරයියේ. thank you ආදරණීය කමෙන්ට් එකට. ඔව් හැමෝම බලන් ඉන්නේ මචං. වරදිනකන් හරිද? මේ දැන් hina වෙන මිනිස්සුયો මචං පොඩ්ඩ මම මේ බලාගෙන ඉන්නේ. සංදීප් thank you so much. ඔව් බා. මේ hina වෙන මිනිස්සුયો ටික මම මේ පොඩ්ඩක් බලයි. ඔව් මේ තියෙන්නේ මචං බොරු හදපු ස්ක්‍රීන්ෂොට් එකක්වත් එඩිට් කරපු එකක්වත් ඕවා මුකුත් නෙමෙයි මේ RJ එකේ ටාස්ක් බාර් රණම්මනම් මේ ඔක්කොම මේ RJ එකේ එමුලේටර් එක බලපන් ඕන සර්විස් එක රන් වෙනවා මොකක් රන් වෙනවා සර්විස් එක අර WhatsApp එකට හැවත්තේ ඔව් බල ලයිව් එකේ ඌගේ බලපන් සම්පූර්ණ මේ මට දාපු ස්ක්‍රීන්ෂොට් එක මූගෙත් බොක්ක කූල් වෙලා ඉඳලා තියෙන්නේ. කූල් වෙලා ඉතින් කූල් වෙන්නේ නැත්තම් බං ලක්ෂ 15ක 20ක ලක්ෂ 15ක 20ක account එකක් මචං මේ මුණාම ඉතින් මචං බොක්ක කූල් නොවි තිබ්බොත් මගේ හිත හෝස් ගාලා කඩාගෙන ගියේ මචං හරිද? බොරු කියන්න ඕනේ නෑනේ බා. අවංකම කතාව. ඔහොම ඉදවන් ටික. මං ඒ වෙලේම මං අරුවට මැසේජ් එකක් දැම්මා. අපිව බලන එකාට මේ ඔබින්න මම වෙච්ච විස්තරේ ඔක්කොම කියන්නම් මේ කවුරු හරි දන්නවනම් මේකට සොලියුෂන් එක මේකට කවුරු හරි දන්නවනම් සොලියුෂන් එක කණේ පොඩ්ඩක් කියහම් මචං ගරීන එකට කිව්වට බං උන්ගෙන් අනේ මන්ද උන්ගෙන් කිසි මේකක් නැහැ මෙව්ව එකක් නැහැ බං හරිද දන්න කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් මාව දැනුවත් කරන්න පොඩි සපෝට් එකක් දෙන්න මොකද මට ආයෙ රෑන්ක් ගහන්න හම්බෙන්නේ නැහැ කියන්නේ ආයෙ රෑන්ක් ගහන්නේ නැහැ ළමයි ආයෙ රෑන්ක් ගහන්නේ නැහැ මොකද account එකේ රිස්ක් එකක් ගන්න බෑනේ. ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා. ඔව් රැල්ලට බයින සෙට් එකක් ඉන්නවා බොහෝම ස්තුතියි බයින සෙට් එකට.
මේ බං අද ආමේ දවල් 12:34ට නේ බා ඉතපන් මම උඹලා බොරු කියලා හිතනවා නම් මට මේ ආර්ජේ දාපු ටයිම් එකත් මම උඹලට පෙන්නන්න. එහෙම බඩු ඉන්නවනේ බං ආර්ජේ. අම්බෝ ඇත්ත. එහෙම බඩු ඉන්නවා. නැත්තම් අර ලයිව් එක නැප් එකට නල් එකක් කියපු ආර්ජේ උඹේ ෆෝන් නම්බර් එක වුණාට අවුලක් නැද්ද ආර්ජේ? ගේස් නෑ වා මෙයා කරන්න. එපානේ. ඔය දා මම මේ දැන් ස්ක්‍රීන්ෂොට් එකක් ඔයාලට ගහලා පෙන්නන්න. දපන් ආර්ජීගේ ෆෝන් නම්බරේ පේන්නේ නැති වෙන්න හදන්න නැත්නම් හරියන්නේ නෑනේ. මේ තියෙන ළමයි ටයිම් මේ බලන්න. ටයිම් එක මූමට දාලා තියෙන්නේ 4:04ට. 4:04ට කියන්නේ අපේ වෙලාවෙන් 4:04ට. මේ තියෙන ළමයි. මේ තියෙන ආර්ජීගේ ෆෝන් නම්බරේ මූ 4:04ට මට දාලා තියෙන්නේ. ඒ වෙලෙහෙම මූමට පළවෙනි කෝල් එක ගත්තා. මේ මිස් කෝල් එක ආන්සර් කරන්න මම දැක්කේ නෑ. ඊට පස්සේ තමයි ආන්සර් කරේ. 4:04ට දාලා තියෙන්නේ. 4:04 කියන්නේ 12 මාරයි. 12 මාර 1 12:34යි 12:34යි මේ ස්ක්‍රීන් මේකේ තියෙන ටයිම් එක කීයද? මේ හරියටම හරි ටයිම් එක. මෝ ස්ක්‍රීන්ෂොට් එක ගහලා ඒ ටයිම් එකේ ඩබල් එක අනිත් පැත්තට මට අතෑරලා තියෙන්නේ. නැත්තම් ඕවත් බොරු කියලා හිතන උන් ඉන්නවා. මේ හොඳලාට ඉවලම දැම්මේ. ඔව් බා මේ බලන්න දවල් හරියටම 12:34 ඉඳන් මගේ account එක ප්ලේ වෙලා නැහැ. රෑන්ක් එකේ ස්කෝර් එක බලන්න පුළුවන්. ඒක බලන්න විදියක් නැද්ද බා? මොකද්ද? ඒක බලන්න විදියක් නැද්ද? අපි ප්ලේ කරේ නැහැ කියලා ටයිම් එක. ගහලා තියෙන ලාද? ඔව් හිස්ටරි එකේ මැච් වල වෙලාව පෙන්නනවද බා? උලම් පෙන්නනවනේ වෝටින් බා. පොඩ්ඩක් බලපන්. මේ ළමයි 12:34ට හරියට මෙහෙම මැසේජ් එකක් ආවා මයි account එක සස්පෙන්ඩ් කියලා. මට ඒ වෙලේ මාර්ජේ මැසේජ් එකක් දැම්මා. මං කිව්වා මම බලන්නම් මෙහෙමයි කියලා. මචං මම ලොග් වෙද්දි දෙයියන්ගේ හිටෙන් මගේ account එකට කිසිම අවුලක් නැහැ බං. හරිද? මට තියෙන ප්‍රශ්නේ මම දැන් ආපහු දිගටම රෑන්ක් ගැහුවොත් මගේ account එක සස්පෙන්ඩ් වෙයිද? මේ මොකද්ද උනේ? මගේ account එක බග් වෙලාද තියෙන්නේ කියලායි මට දැනගන්න ඕනේ බං. හරිද? මේකට කාගේ හරි මේ ඔපිනියන් එකක් තියනවද මොකක් හරි? කාගේ හරි ඔපිනියන් එකක් තියනවද? කාගේ හරි ඔපිනියන් එකක් තියනවද මේකට කරන්න පුළුවන් දෙයක්? මේ දැන් බෑන් කියලා කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ මේ. මේ අඩේ අපි සයිට් එකේ චෙක් කරලා බලමුද බං මගේ මේ account එක කොහොමද තියෙන්නේ කියලා? මම චෙක් කරා සඳු අයියා thumbnail එක දැකපු විදිහ. මොකක්ද වෙලා තින්නේ? එහෙම කේස් එකක් නැහැ කියලා කියන්නේ. මොකක් හරි බග් සීන් එකක් තියෙනවා. මගේ account එක මගේ account එකේ මොකක් හරි බග් සීන් එකක් තියෙනවා ළමයි. මොකද ඒකට හේතුව තමයි මගේ account එක තුන් පාරක් මේ ලීඩර් බෝඩ් පෙන්වන්න නැතුව ගියා බග් වුණා. හැක් පූල් දැම්මා. තුන් පාරක් දැම්මා. එකක් ගහන්නේ නේද? අපි normal limit කරලා ගහලත් ඒ තුන් පාර මොනේ? තොපි දෙන්නම එකපාර ලොග් වෙලා. එකපාර ලොග් වුණෙත් නැහැ. දැන් අපි මෙච්චර දවස් හිතාගෙන හිටියේ මේ RJ බල් ලයිව් දාන්න එපන් මේ ටනල් එක දාලානේ. මොකක්ද ඒකට කියන්නේ බා? ප්‍රොක්සියද? ඕ නෙට් නෙච් එක. සඳුව මොකද්ද කේස් එක? account එක සස්පෙන්ඩ් කියලා වැටුණා බං. සස්පෙන්ඩ් වුණාට මම ලොග් වෙද්දි අපූර්වට මේ account එක ලොග් වෙන්න පුළුවන් බං. දැන් මොකද කේස් එක? දැන් ඉතින් කේස් එකක් නැහැ. ලොග් වෙන්න පුළුවන්. ඒක තමයි ඉතින් තියෙන අවුල. මගේ account එකේ මොකක් හරි බග් වෙලා තින්නේ. ඕක ඔහොම නෙමෙයි හදුවා හරිද? මං ලොග් මේ උඩින්දී මැචින් අර 1 කිලක් ගහපු ගමන් බෑක් කරා. හරිද? බෑක් කරලා එහෙම බෑනට් කියලා යන්න. ඊළ ඕක ඉතින් මේ ඉතින් මේ කොල්ලන්ට ලයිව් එකේම කොල්ලන්ට මම පෙන්නුවා ඉතින් ස්ක්‍රීන්ෂොට් එක. ඒ විදියටම මේ මචං මේ ප්ලේ කරලම නැහැ හොදේ. පොයින්ට් 3400ක ගැප් එකක් තිබ්බේ දැන් කීයද දන්නේ නැහැ. බර ගාණක් ඇති. අඩුම් බග් වෙලාවත් මොකුත් නෑ. එහෙනම් පොයින්ට් 4000ක් ගැප් එකක් තියෙනවා මේ. පොයින්ට් 4000ක් ගැප් එකක් තියෙනවා 3400ක් තිබිච්ච එක. ගහන්න නැහැ ළමයි මේ නතර කරනවා. නියම විදියට ආතල් ගන්න නේද? ඔව් බං ගහන්න නැහැ ළමයි අපරාධය. ආසයි මොකක්ද ඒ උනේ කියලා. ආසාවෙන් ප්ලේ කරේ. යන්නේ නැති. ආයේ මාව ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි ළමයි අයියා. ආයේ ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි. මට ෆ්‍රී එකක් තිබ්බොත් මට රීජන් අප් වෙන ටයිම් එකකට මට ෆ්‍රී එකක් තිබ්බොත් ස්කූල් නිවාඩු හරි සිකුරාදා හවස ටයිම් එකක් නම් සෙන්සුරාදා ඉරිදා සෙල්ලම් කරන්න පුළුවන්. එක දිගට කන්ටිනියුස්ලි සෙල්ලම් කරන්නේ නැහැ. එහෙම නිවාඩුවක් සෙට් කරනවා මම ප්ලේ කරනවා. ආයේ මේ account එක ළමයි ඔයාලට ලීඩර් බෝඩ් එකේ දකින්න බැරි වෙයි. මොකද බං මං account එකට ආදරෙයි. මට ලීඩර් බෝඩ් ඉන්නට වැඩි account එක වටිනවා. මම ඒකයි මේ RJ ට ඒ වෙලේම කිව්වේ ගාන එක නතර කරපන්. මේ අඩේ බං එන ආසාවෙන් බං ප්ලේ කරේ. ගිය පාර සීසන් එකේ උඹලට මතකයිනේ ආසාවෙන් ප්ලේ කරලා account එක හැක් පූල් දැම්මා. මේ පාර මචං මේ බලපන්කෝ.
බය මචං බය කියන දේ හොඳටම දැන්නුවා. බය කියන්නේ බය කියන්නේ මොකක්ද කියලා මචං අද තමයි මම දැනගත්තේ. හරියටම හරිද? මේ වැඩක් නැහැ ඔය කතා කරලා ඉතින් ගරීන මෙහෙම බග් නම් ගරීන එකෙන් මෙහෙ වගේ වැඩ කරනවා නම් හරිද? කිසිම චීට් එන්ජින් එකක් යූස් කරන්නේ නැතුව කිසිම දෙයක් යූස් කරන්නේ නැතුව ප්ලේ කරද්දී ලීඩර් බෝඩ් බග් කරනවා නම් හැක් පූල් දානවා නම් ස්කොඩ් වලට යන්න බැරි කරනවා නම් මේ වගේ account එක බෑන් කියලා මේ notification match එකෙන් back කරගුවා නේද? ඒ history එක තියනවද බං? හිස්ට්‍රි එක ඇති ඔගේ බලන්න. කොහොමද බං ඒක වැටෙන්නේ? RJ-ට ගිහිල්ලා සේව් කරන්න පුළුවන් ඒ account එක ලොග් වුණොත් RJ-ට. RJ මම log out කරා ඒ වෙලේ. මුලින් ඔය අන්තිම එකේ නේද? ඉතින් 6ක් අප් වෙලා. ඒ කොහොමද ඒක back කරාද කියලා හොයාගන්නේ? ඒක බලන්න RJ-ට ලොග් වුණාට පස්සේ RJ-ට ඔක සේව් කරන්න පුළුවන් වීඩියෝ එක. පුළුවන් ඊට පස්සේ RJ? බලන්න. RJ පොඩ්ඩක් මේ මට ඒක දාපන්කො පුළුවන් නම් save කරලා. මට ඕක ලොග් වෙන්න ඕනේ මෙතන පෙන්නන්නේ නැහැ නේ. බෑ උඹ log වෙන්න ඕනේ. උඹ log ගන්නකො. මම වෙන මේකක ඉන්නේ emulator ඉන්ස්ටා එක ගත්තා. ආයෙ නෝ මිදපන් live එක ඉවරලා හරි මට ඒ වීඩියෝ එක වෙනලා කොහොම මන් දාන්නද වාට? ඔව් වීඩියෝ එක ගන්න පුළුවන් වුණොත් දාපන්. බලපන් ලයික් 73000යි අඩෝ මචං ආසාවෙන් ප්ලේ කරා ලෙවල් 80 ඉඳලා 82ට ගියා හරිද රීච් ගන්න බොරු කියනවලු අඩේ මචං මට රීච් ගන්න නම් බොරු කියන්න උමනාවක් නෑ බං මගේ තියෙන විව කවුන්ට් එක හොඳටම ඇති බං මට 500ක් ලයිව් එක බැලුවත් ඇතියා මම මොකද බං මේකෙන් නෙමෙයි ජීවත් වෙන්නේ මම මේ ලයිව් එකෙන් නෙමෙයි ජීවත් වෙන්න ළමයි වෙන අර සමහරුන් ඉන්නවනේ මචං gift එකක් දෙන්නෙත් නෑ ඒ කියන්නේ මම මේ කියන්නේ හොඳම හරිද මේ කියන්නේ හොඳ ගානක් හොයන කට්ටිය මචං ඉතින් මේ අපේ ලයිව් එක බලන කොල්ලන්ට පොඩි gift එකක් මම එහෙම නෑ මචං මට හිතුනේ කොයි වෙලාවද උඹලා data card අනම්මනම් gift අනම්මනම් අම්බානකට වපුරනවා මොකද මම මේකෙන් ඔයාලට මගේ මේ social blade එකේ ඔයාලට බලන්න පුළුවන් මගේ YouTube income එක ළමයි මගේ wifi සදුවය ඕක කොහොමද ඒක දාලා මම පැනල් කියනවා කොල්ලන්ට කේක් දෙනවලු දන්නේ නෑ බං බෑන්ඩ් ඉතින් බෑන්ඩ් එනවනේ ඉතින් බෑන්ඩ් එච්ච දෙම්පා ගාන එක නතර කරලා දාන්න ඉතින් වෙන කරන්න දෙයක් නෑනේ බං ඉතින් වෙන මොනවා කරන්නද ඒකයි කිව්වේ බං ඔය හැක් පූල් වලට නම කේස් එකක් තියෙනවා කියලා ෂැඩෝ අපි දෙන්නේ දාගුවා නේද ඔව් මම ඒකයි කිව්වේ ඉතින් එහෙම වෙන්නේ කොහොමද බං ඉතින් චීට් එන්ජින් ඉතින් ඒක තමයි ගහලා නෙමෙයි ප්‍රොපාගේකට උනේ ඉතින් ඒක තමයි උනේ හැක් පූල් වලට නම් හතර පාරකට වැඩිය ඉතින් ඒකත් දෙන්න බෑ කිව්වා ඊට ඉතින් චීට් එන්ජින් මචං ඉතින් ඒක තමයි චීට් එන්ජින් එකක් යූස් කරන්නේ නැතුව එහෙම ඉතින් වෙන්නේ කොහොමද බං උන්ට මෝල්නේ බං එහෙනම් කෙලින්ම කියනවා නම් ඉතින් කියන්නේ මෙච්චර ලොකු ආයතනයක් කියලාත් බලහංග ඉතින් තාම අර ආබංගෝ ලයිව් දාගෙන ආතල් එකේ ලයිව් දාගෙන මචං මේ මිසයිල වගේ මික් කරනුන් ඉන්නවා උන්ගේ ස්ක්‍රීන් රෙකෝඩ් යවපුවාම මචං සමහරුන්ගේ මචං මේ හැක් එක ගහන හැක් එක දෙන්නලු මෝල් ඉතින් වැඩන්නේ කතා කරලා බං ඇයි බං මේ සඳුයි CS BR දෙකම රීජන් ඉන්න පැමකාරෙක් අපේ රීජන් එකේ මේ වලපංගෝ ඉතින් මචං අඩේ කලින් බං ගරීන එකට පට්ට රෙස්පෙක්ට් කරා බං හරිද මොකද බං මේ කොල්ලන්ට දෙයක් කරන්න ඒ කියන්නේ ලයිව් ස්ට්‍රීමර්ස්ලාට සපෝට් එක දීලා ඩයමන්ඩ්ස් එවලා අනම්මනම් කරලා මොකක් හරි අපි කියපුවාම බල්ලා හදලා දීලා අර ලංකාවේ මොඩරේටර් කෙනෙක් දාලා තිබ්බා මරීනා කියලා බං මොන හරි තිබ්බ ප්‍රශ්නයක් බං එයාත් ඒ කතා කරලා මචං එයා බං මේ ටීම් එකත් ඒ කතා කරලා මචං මේ අපිට උත්තරයක් දෙනවා බං මේ දැන් ඉන්නේ කෙනා මුකුත් නැහැ මචං අද මැසේජ් එකක් දැම්මොත් සතියකින් විතර බලන්නේ කිසි ඒ කියන්නේ රිප්ලයි එකක් එන්න අමාරුයි රිප්ලයි එකක් ගන්න අමාරුයි මොකක් හරි ඉෂුව එකක් තිබ්බම අද මැරුණොත් එහෙම මචං වල දාන දවසට තමයි මචං ඕකෙන් රිප්ලයි එක එන්නේ හරිද ඉතින් මේ ඔව් බං අඩ වෙන අවුල බං පට්ටම අවුල ආයේ ලීඩර් බෝඩ් එකේ අපිව දකින්නේ නැති වෙයි ළමයි අපි කැපිලා ඉන්නවා අද දැන් ගේම් එකේ එන අවුල් ඕව මේ පාර ප්‍රීජන් එක පටන් ගත්තා 60 ගානක් දුවද බග් කරා බං දැන් අපි නයිට් එක ගහන එක දැන් අපිව විතරක් බග් කරා නම් අවුලක් නැහැ හරිද රෑන් ගහන්න පටන් ගත්තා 70 ගානක් බග් කරා මං හිතන්නේ ඔව් බර සෙට් ඔය බලපන් මේ දැන් ඇවිල්ලා ඉන්න සෙට් එකක් බම් මේ ලීඩර් බෝඩ් බග් ගලා එක පාට ආපු කට්ටිය නේද ඔව් ඔය සෙට් එක මේ ගොඩක් මෙතන ඉන්න ගොඩක් කට්ටිය මචං ලීඩර් බෝඩ් බග් ගලා මචං මේ එක පාට මතුවෙච්ච සෙට් එක හරි ගිහිල්ලා වී බැච් කාරේ උන්ගේ බග් එකක් හින්දා මේ බග් කරාට පස්සේ රෑන්ක් එකේ දීලා උන්ගේ වැරද්ද ඉන්නේ ගරීනා කේවල් කෙනෙක්ට බම් මං විතරයි ලීඩර් බෝඩ් එකේ ඉන්නේ උඹලට ඒක බලන්න හම්බෙන්නෙත් නැහැ ඉස්සරහට ළමයියා ගිය පාර සීසන් එකෙත් ඉවර වෙනකන් ඒ කියන්නේ මාව බග් ගෙනකම්ම
අන්තිම හරිය වෙනකන් අල්ලගෙන හිටියේ මන්ද කොහෙද මේ ඉතින් පට්ට අවුල බං ආයෙ ඉතින් ආරෙන්න රීජන් 12ට අරු කවුද බං ඈ මේ සදුවයි ඔව් ඔහොම දැන් මේ ප්ලේස්ලාර ගොඩක් මැච්චලින් බැක් කරනවානේ ඔව් එතෝට උන්ටත් ඕකමද වෙන්නේ මොකද්ද වෙන්නේ නෑ 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 මේ මැසේජ් එක ආව මේ මැසේජ් එක ආව කියන්නේ පර්මනන්ට් සස්පෙන්ඩ් මචං මේ මැසේජ් එක ආව නම් පර්මනන්ට් සස්පෙන්ඩ් ඉතින් මේ මැච්චකෙන් බැක් කරෙත් ඇබ්නෝමල් ඇක්ටිවිටිස් කියලා අර වෙන උන් බැක් කරන විදිහම තමයි ඒක නෑ, එහෙම back අරකට කරනවා back ඉස්සෙල්ලා. මේ අඩේ ඉතින් බං උඹ ඒ ආවා කෑ ගහන්න එපා බං මේ අයිසුරු උඹ ඒ මැච් එක රෙකෝඩ් මේ මොකද්ද සේව් කරලා ඉවරලා මට ඒ එතන මේ ස්ක්‍රීන් මේ රෙකෝඩ් කැල්ලේ ඕවා පොඩි කැල්ල නෑ ප්ලේ කරානේ ওই දවල් එහෙන ඉතින් දවල් හරි, කියන්නේ broken 11ට line විතර උනේ නේ. 11ට 12ට හරි බ්‍රෝකනේ ලයිව් නේද හිටියේ උගෙන් ඉන්න උගෙන් ඉල්ලගනින්කෝ මේ කට්ටිය නැත්තම් රෙකෝඩ් එකකින් ලාංගෝ ඔබේ බ්‍රෝකන්ට දැන් කෝල් එකක් ගහලා ඉල්ලම නැත්තම් බම් මේ කට්ටිය අම්මෝ කියනවා මේ views වලට කරනවා අරකයි මේකයි අනේ අම්මෝ මට මේ 500ක් බැලුවා නම් මට ඇති පැටියෝ මම මේකෙන් හම්බ කරගෙන කන්නේ මංවත් මගේ පවුලවත් අම්මා තාත්තවත් ළමයි මේ ලයිව් එකකින් හින්දා හම්බ කරගෙන මේ ලයිව් එකෙන් එන ගාණෙන් මචං කාලා බීලා ඉන්නේ මට මේ ලයිව් එකෙන් මචං මේ ඉඳපන් මවුස් එක තියෙනකොට ඕම ඉඳපන් ඕම යූස් කරන්න දීපම ඕම ඉඳපන් උඹලට පෙන්නන්න ඩොලර් 50 ගානද කොහෙද මේ මාසේ රෙවෙනියු එක මචං හරිද වයිෆයි බිල මචං 10000යි කරන්ට් බිල 20000යි හරිද රුපියල් 30000යි හරිද හරිද ඉතින් ඉඳපන් උඹලට පෙන්නන්න උඹලා බොරු කියලා හිතනවා ළමයි තප්පරක් දියම් පෙන්නන්න නැත්තම් සමහරක් ඉන්නවා මේ අන්තිම දවස් 28 ළමයි ඩොලර් 47යි ඔන්න පෙන්නුවේ මේ අරු කොහේ හරි ගිහිල්ලා මම හිතන්නේ ඇවිදින්න පොඩක් කෝල් එකක් ගහලා බලපන්කෝ බැලුවා ගෙදර නැහැ ළමයි ඔන්න ඩොලර් 47යි ඔයාලට පෙන්නුවේ ආයි නැක් බැක් ගයි නැත්තම් අම්මෝ මම මේ ලයිව් එක කරන්න බං ඇත්තටම ආතල් එකට අර මම කැපුණොත් එහෙම මචං මං කැපුණොත් එහෙම බං අර උඹලට ෆ්‍රී ෆයර් කියන දේ උඹලට නිකන් අර නිකන් මදි අඩුපාඩුවක් වගේ දැනෙයි කියලා මට හිතෙනවා බං. එහෙම වෙයිද දන්නේ සමහර උන්ට රන් නැතුව ඇති. මං කියන්නේ අර මට ආදරය කරන සෙට් එකට මං ඒ උන් කට්ටිය වෙනුවෙන් තමයි මං දෙන්නේ. මම මේ හෙට ඉඳන් පටන් ගන්නවා ළමයි මේ හොරා ගේම්ස් ප්ලේ කරන්න. ෆ්‍රී ෆයර් ඉඳලා ප්ලේ කරමු. දැන් කොහොමත් ඉඳලා හිටලානේ ලයිව් වෙන්නේ බං. සතියේ දවස් 3ක් විතර මං කලින් කිව්වා වගේ සතියේ දවස් 3ක් විතර දාන්නේ. මේ සතියේ දවස් 3ක් විතරනේ ලයිව් එක දාන්නේ. ඉතින් ඒකිනුත් දවස් 2ක් විතර අපි හොරා ප්ලේ කරමු. හොල්මන් ප්ලේ කරමු. මේ මම මට ආදරය කරන කොල්ල කෙල්ල වෙනුවෙන් එන්නේ මිසක් මේ වෙන දේවල් හින්දා නෙමෙයි. නැත්තම් මට මේ ලයිව් එක කරන වෙලාවට මචං මම මේ නතර කරලා නයිට් ජොබ් එකක් ගහුවා නම් එහෙම මචං මට රුපියල් 20000ක් විතර හොයන්න තිබ්බා දවසට. මේකේ මේ මාසෙටම රුපියල් 15000යි මං හොයලා තින්නේ. හරිද? ලයිව් ස්ට්‍රීම් කියන දෙයට සමහරුන් හිටියා පාර්ට්නර් හම්බෙනකන් ලයිව් කරා. Facebook පාර්ට්නර් හම්බෙනකන් ලයිව් කරා. පාර්ට්නර් ගියාට පස්සේ ඔක්කොම නතර කරා. හරිද? මේ සල්ලි වෙනුවෙන් ලයිව් ස්ට්‍රීම් කරන જાතියක් හිටියා. උන් කට්ටිය ඇත්තටම කැපිච් එක හොඳයි බං. මොකද මේ ෆීල්ඩ් එකට ආදරේ උන් නෙමෙයි උන්. සල්ලි වෙනුවෙන් ලයිව් කරන සෙට් එක. ඉතින් එහෙම නැතුව මචං මේ ලයිව් ස්ට්‍රීම් ෆීල්ඩ් එකට ආස e-sport ෆීල්ඩ් එකට ආස සෙට් එක මචං දිගටම අල්ලගෙන යනවා. ඉතින් මට පුළුවන් විදියට සපෝට් එක දෙනවා. හරිද ළමයි? මිනිස්සෙක් වැටුණාම මචං කතන්දර කියන ගොඩාක් උන් chat එකේ දැක්ක බොහෝම ස්තුතියි. account එකට නම් මොකුත් වෙලා නැහැ. වෙයිද දන්නේ නැහැ. ඔයාලට මම පෙන්නුවේ මෙන්න මේ message එක ඇවිල්ලත් මගේ account එක බෑන්ඩ් වෙලා නැහැ. ඒ කියන්නේ මොකක් හරි account එකේ bug එකක් තියෙන්නේ කියලා තමයි ඔන්න මම පෙන්නුවේ. හරිද? සඳුවයි ඔය ID එකයි අර ID එක පෙන්නන්න එතකොට තවත් තමයි account එකේ දෙකේම ID සමානයි කියලා. ඒක කොහොමත් තේරෙනවනේ බං. මේ මගේ 18යි 38යි account එක 18යි 38යි 618යි 72 18යි 38යි 618යි account මේ සම්පූර්ණ මගේ account එක. මේ බොරුවක් අම්මුකුත් නෙමෙයි මගේ account එක. අයි account එක log වෙන්න ඕන නැහැ. මට තේරුන්නේ නැහැ. ප්‍රශ්න නම් එනවා බං. ප්‍රශ්න නැහැ මේ මෙච්චර බං මේ මගේ account එක නැති වෙච්ච වෙලේ මේ account එක අරගෙන මචං මේ account එක හැදුවා. ඉතින් ඔයාලට මතක ඇති.
පට්ට මේක බං ගද්දි බං එවෝ මැක්ස් තිබ්බේ නැද්ද කොහෙද බං එවෝ මැක්ස් එකක් හරි දෙකක් හරි තිබ්බේ දැන් ඕල් එවෝ මැක්ස් බං මිස් වෙලා තියෙන්නේ ෆිස්ට් එකක් මිස් වෙලා තියෙනවා මෙතන එච්චරයි මිස් වෙලා තියෙන්නේ බං